හෙලෝ ආයෙත් අලුත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ නම් මම පෙන්වන්න යන්නේ අපේ හයිටි එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අපේ ටීම් එකේ කට්ටිය හයිටි වලට ගියා කෝට්යාඩ් බයි මැරියට් එකට. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. මං හිතන්නේ එතන හයිටි බුෆේ එකේ වීඩියෝස් ගොඩාක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් මේක ගොඩාක් ඩීටේල්ඩ් වීඩියෝ එකක් නෙමේ. ඒ වුණාට මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇන්ඩ් ඒක මට හොඳ මෙමරි එකක් වෙයි කියලාත් හිතනවා මම. ඉතින් ඉස්සෙල්ලාම සුපුරුදු පරිදි දේශානයි මදෝෂයි ගියා රිසෙප්ෂන් එකෙන් අහන්න රිසර්වේෂන් එක ගැන. එයාතුළ දෙන්න තමයි සාමාන්‍යයෙන් ඒක ගයිඩ් කරන්න අපිව හැමදාම. ඉතින් ඊට පස්සේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා අපිට එන්ජොයි කරන්න. ඉතින් ස්පෙෂල් දෙයකට මේගොල්ලෝ කැලරි ගානත් මෙතන මෙන්ෂන් කරලා තිබ්බා. ඒක ගොඩක් වටිනවා. අපි කෑම ගන්නකොට අපිට පුළුවන් කොච්චර කැලරි ප්‍රමාණයක් අපි ගන්නවාද කියලා බලාගන්න. ඉතින් මගේ ෆේවරිට් සෙක්ෂන් එක තමයි ඔයාලට මම මේ පෙන්නන්නේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ පොඩ්ඩක් එළිය ඇවිද්දා. මෙතන හරිම ලස්සන වීව් එකක් තිබ්බා. ඉතින් අපි ෆොටෝස් ටිකකුත් මෙතන ඉඳන් කැප්චර් කරගත්තා. ඉතින් අපිට මේ ප්‍රයිවට් ඒරියා වලට ඇක්සස් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි එතන චුට්ටක් ඉතින් ඇවිදලා බැලුවා. ඔය බලන්නකො මදුෂ ඉඳගෙන වීඩියෝ කරන හැටි. ඊට පස්සේ අපි මේ ෆස්ට් ප්ලේට් එක අපි සර්ව් කරගත්තා. මෙතන මේ තියෙන්නේ බීම එකක් නෙමේ. ඒක ස්මූති එකක්. ඒක හරිම රහයි. ඉතින් එතන තිබ්බ අයිස්ක්‍රීමුත් මේ විදිහට. ඊට පස්සේ අර මම ඔයාලට කියපු ස්මූති එක. මේක ස්ට්‍රෝබෙරි මම ගත්තු එක මට මතක හැටියට ඇත්තටම මතක නෑ මොකක්ද ඒක කියලා. ඒක රහට තිබ්බ හැබැයි. ඊට පස්සේ ටී කොෆි සෙක්ෂන් එක තියෙනවා මෙතන. ඩිල්මයිකේ ටී බෑග්ස්. ඊට පස්සේ මෙතන තිබ්බ මේ අයිස් කොෆි එකයි ජූස් එකයි. අයිස් කොෆි එක නම් මාර්ම රහයි. ඊට පස්සේ මෙතන තියෙනවා ඩෙසර්ට් සෙක්ෂන් එක. ඩෙසර්ට් වර්ග කීපයක් තිබ්බා. කප් කේක් වගේ දේවල්, එතකොට චීස් කේක්, ඒ වගේ දේවල් මෙතන තිබ්බා. පර්සනලි මම මේ වැඩිය ආස නැහැ ස්වීට්ස් කන්න. ඉතින් ඒ හින්දා මම ඒ ටික ස්කිප් කරා. මම අර සේවරි අයිටම්ස් වලින් තමයි මගේ ප්ලේට්ස් පුරෝ ගත්තේ. ඉතින් කොහොම හරි මේ විදිහට තමයි එතන තිබ්බ ඩෙසර්ට් අයිටම්ස් ටික ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තිබ්බ ඇක්ෂන් ස්ටේෂන් එකක්. එතන ඉන්න ගර්ල් අපිට පෑන් කේක්, එතකොට වොෆල්ස් වගේ දේවල් හදලා දුන්නා. අපිට කැමති විදිහට ටොෆින්ස් දාගෙන අපිට මේ මීල් එක ගන්න පුළුවන්කම තිබ්බ එතන. ෂෝට් වීඩියෝ එක ඉවරයි. thank you. bye bye.